ලේවියරුවෙන් පාසල් නේවාසිකාගාර තුළ සැරිසරන කොයි කොයි මැඩම්ගේ අවතාරය ගැනයි අද අපි කතා කරන්නේ. නයිජීරියාවේ නේවාසික පාසල් පුරා සැරිසරන මෙම කොයි කොයි මැඩම්ගේ අවතාරය පළිගැනීමේ අවතාරයක් ලෙස ජනප්‍රවාදවල සඳහන්. මෙහි කතානායිකාව වන කොයි කොයි මැඩම් නයිජීරියාවේ එක්තරා පාසලක සේවය කළ වයසෙන් මොහුකුරා ගිය ගුරුවරියක්. ඇය රතු පැහැති සායකින් සහ අඩි උස සපත්තු වලින් නිතර සැරසී සිටි අතර ඇය ඇවිදීමේදී ඇතිවන කොයි කොයි ශබ්දය හේතුවෙන් ඇයට මේ නම පට බැඳීමට පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කටයුතු කළා. පාසල් දරුවන් අතර මැය ඉතා අප්‍රසාදයට පත් ගුරුවරියක්. ඒ මැය පාසලේ සිසුන්හට ඉතා දරුණු ගුරුවරියක වීමයි. ඇය කිසිම හේතුවක් නොමැතිවත් පාසල් සිසුන්ට අමානුෂික ලෙස පහර දීම් සිදු කර තිබෙනවා. කුඩා ළමුන් අතින් සිදුවන ඉතා සුළු වරදකදී පවා ඇය විසින් දරුණු ලෙස පහර දීමට කටයුතු කර තිබෙනවා. මේ සඳහා කුඩා කසයක් සැමවිටම ඇය සන්තකයේ තබාගෙන තිබෙනවා. එයින් ළමයින්ට පහර දී ළමුන් විසින් නගන වේදනා හඬින් ඇය සතුටු වූ බව කියවෙනවා. ඇයගේ මේ පදහිංසා ඉවසීමට අපොහොසත් වූ තැන පාසල් සිසුන් කණ්ඩායමක් සංවිධානය වී දිනක් රාත්‍රියේදී ඇය වැඩමුළුවේ අවසන් කර නිවස බලා යමින් සිටියේදී මාර්ගයේ රැක සිට පළිගැනීමක් වශයෙන් ඇයට පහර දීමට කටයුතු කර තිබෙනවා. ළමුන් අතින් පහර කෑමට ලක් වී වියරුවෙන් සහ අපහසුවෙන් නිවස බලා යමින් සිටි ඇය රිය අනතුරකට ලක් වී මරණයට පත්වනවා. ඒ අවස්ථාවේදී ඇය සියලුම පාසල් සිසුන් සමග වෛරයෙන් යුක්තව මරණයට පත් වූ බව කියවෙනවා. කාලය කෙමෙන් ගත වී යනවා. පසු කාලයකදී එම පාසලේ සිසුන්හට කොයි කොයි මැඩම්ගේ සපත්තු වලින් නැගුණු එම ශබ්දය පාසල් කොරිඩෝවෙන් ඇසෙන්නට පටන් ගන්නවා. මෙම පුවත පාසල පුරා ව්‍යාප්ත වීමෙන් අනතුරුව මියගිය කොයි කොයි මැඩම් එම පාසලේ සැරිසරන අවතාරයක් බවට පත් වී ඇති බවට පිළිගැනීමක් ඇතිවනවා. මැය රාත්‍රී කාලයේදී පාසලේ අඳුරු කොරිඩෝ හරහා ඇවිද යන කොයි කොයි ශබ්දය නිතර නිතර පාසල් නිවාසිකාගාරයේ සිසුන්හටත් ඇසෙන්නට පටන් ගෙන තිබෙනවා. ඇය විසින් ගීත ගායනා කරන හඬත්, මුමුණන හඬත්, දොරවල් විවෘත කරන හඬත්, වියරුවෙන්වෙන් කෑගසා සිසුන් ආමන්ත්‍රණය කරන හඬත් පාසලේ විවිධ පාළු ස්ථානවලින් ඇසෙන්නට පටන් ගෙන තිබෙනවා. ඇය තමන්ට පහර දුන් සිසුන් සොයා ඇයගේ කුඩා කසයද ශබ්ද කරමින් සිසු නේවාසිකාගාර අසල සැරිසරන ආකාරය කිහිප දෙනෙකු විසින් දැක ඇති බවටද වාර්තා වනවා. දිගින් දිගටම මෙවැනි අද්භූත සිදුවීම නිසා පසු කාලයක එම පාසල වසා දමනවා. අදටත් නයිජීරියාව, කැමරූන්, බෙනින් සහ ගානා යන රටවල මෙම පුරාවෘත්තය පිළිගැනෙනවා. ඒ සම්බන්ධව අද්භූත චිත්‍රපට පවා නිර්මාණය වී තිබෙනවා. ඉතින් මෙවැනි රසවත් තොරතුරු දිනපතා නැරඹීමට Untold Stories අපිව ෆලෝ කරන්න. YouTube හරහා අපිව subscribe කරන්න.